සුබ දවසක් ඔයාට. මුලින්ම කියන්න ඕනි දේ තමයි මම වීඩියෝ එඩිටින් වොයිස් වලට දක්ෂ නැහැ. ඒ ගැන මිස්ටේක් තිබුණොත් සමා වෙන්න. නමුත් වීඩියෝ එක කිසිම වෙලාවක පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා. මොකද මේක නොදැන අතරමඟ ගිහිල්ලා ඔයා හිර වුණොත් ඒක ඔයාට ලොස්ට් එකක්. ඒ වගේම මට නෙගටිව් ෆීඩ්බැක් එකක්. මම මේ තරම් කැපවීමක් කරලා අන්තිමේදී නෙගටිව් ෆීඩ්බැක් එකක් ගන්න මමත් කැමති නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන් වීඩියෝ එක බලන්න. බලලා තීරණය කරන්න ඔයා මේක පටන් ගන්නවද නැද්ද කියන එක. එහෙනම් අපි යමු ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකට. පළවෙනිම දේ තමයි මම සහ ඇඩ්මින් ටීම් එක මේ කිසිම දෙයකට ඔයාලගෙන් රුපියලක්වත් අය කිරීමක් කරන්නේ නැහැ. ඒක නිසා අපේ කාටවත් ඔයගොල්ලෝ සල්ලි දෙන්න අවශ්‍යත් නැහැ. මේකෙදි අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ ගෝල්ඩ් එහෙම නැත්නම් රත්තරන් මිලදී ගැනීම සහ විකිණීම. හැබැයි මේකෙදි මිල වැඩි වෙනවද පහළ වැටෙනවද ඒ කිසිම දෙයක් අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ දෙපැත්තෙන්ම අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් අපේ එන්ට්‍රි එක හරිනම්. ගෝල්ඩ් ප්‍රධාන වශයෙන්ම ට්‍රේඩ් කරන්න තියෙන්නේ ෆොරෙක්ස් මාකට් එකේ. නමුත් ෆොරෙක්ස් මාකට් එකට අපිට ඩිරෙක්ට් ඇක්සස් කරන්න බෑ. ඒකට හැම වෙලාවෙම අපිට බ්‍රෝකර් කෙනෙක් හරහා තමයි යන්න ඕනේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ස්ටොක් මාකට් එක වගේම තමයි. හරි? එතකොට මේ ෆොරෙක්ස් මාකට් එකට යන්න තියෙන හොඳම බ්‍රෝකර් කෙනෙක් විදිහට මම රෙකමන්ඩ් කරන්නේ XM බ්‍රෝකර්. ඒකට හේතුව තමයි මේගොල්ලෝගේ රෙජිස්ට්‍රේෂන් ඔක්කොම හරි ලස්සනට ක්ලීන්ව තියෙනවා. ඒ වගේම තමයි අපිට ඩිපොසිට් බෝනස් එකක් දෙනවා. ඒ කියන්නේ අපි ඩොලර් 100ක් දැම්මොත් ඒගොල්ලොන්ගෙන් තව ඩොලර් 100ක් දීලා අපිට ඩොලර් 200ක ට්‍රේඩ් කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඊටත් අමතරව තව හොඳම දේ තමයි අපිට ඩිපොසිට් ඇන්ඩ් විත්ඩ්‍රෝවල් ෆාස්ට් කරගන්න පුළුවන් ලෝකල් ඩිපොසිටර් කෙනෙක් හරහා. ඒක හුඟක් ලේසි ක්‍රමයක්. ඉතින් ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ XM බ්‍රෝකර්ව. හරි. බ්‍රෝකර් ගැන කතාව ඇති. දැන් අපේ ඊළඟ කොටස. ගෝල්ඩ් අපිට හිතන තැන් වලින් බයින් ඇන්ඩ් සෙලින් කරලා හරියන්නේ නැහැ. ඒක හරිම තැන් වලින් අරගෙන හරිම තැන් වලින් අයින් වෙන එකත් අනිවාර්යයෙන්ම අපි හරියටම කරන්න ඕනි. එතකොට මේව දේවල් කරේ නැති වුණොත් ඔයාට සිද්ධ වෙන්නේ ලොකු ලොස්ට් එකක්. හැබැයි ඔයා බය වෙන්න එපා. ඒකට තමයි මේ මම ඉන්නේ. මම ඔයාට හරිම තැන් ටික කියනවා. හැබැයි මෙහෙම කිව්වා කියලා කවදාකවත් විශ්වාස කරන්න එපා. මම මෙච්චර කාලයක් ප්‍රොෆෙෂනල් එහෙම නැත්නම් මම IELTS එක කරන් තියනවා නැත්නම් මම සිවික් එකක් තියනවා මට බෙන්ස් එකක් තියනවා. මේ වගේ දේවල් කිව්වා කියලා විශ්වාස කරන්නත් එපා. මොකද මේවා ඕන තරම් රෙන්ට් එකට ගන්නත් පුළුවන්. ඔයාට ප්‍රොෆිට් කාඩ් පෙන්නුවොත් ඒවා ඕන තරම් හදන්නත් පුළුවන්. එඩිටින් ඇප් ඕන තරම් තියෙනවා. හැබැයි ඔයා මේක ඇත්තටම අත්විඳලා විශ්වාස කරන්න පුළුවන් නම් අන්න ඒ දේ ඔයා විශ්වාස කරන්න. හරිද? ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ නිතරම අපෙන් ප්‍රොෆිට් කාඩ් ඉල්ල මේවා නටනවට වඩා එන්න අපේ ෆ්‍රී channel එකට account create video එක බලන්න. වීඩියෝ එක බලලා ඒකෙන් අපේ referral link එක use කරලා account එකක් create කරන්න. ඒකට 1 රුපියලක්වත් ඔයාලට වියදම් වෙන්නේ නැහැ. ඒකෙම open කරගන්න demo account එක. demo account එකේ සතියක් විතර trade කරලා බලන්න මම දෙන signal වලට. ඒතර ඔයාලට තේරුම් ගන්න පුළුවන් මගේ සතියක කොච්චර growth එකක් account එකේ තියෙනවද කියලා. අන්න එතකොට ඔයා රියල් මනි දාලා වැඩේ පටන් ගන්න. හරි. මෙතන ඉඳලා අපි ටිකක් ඕපන්ලි කතා කරමු. මං උඹ බං වගේ වචන භාවිතා කරොත් වැරදියට හිතන්න එපා. පෙන්වාම නේරු සරණේරු දිහා බලන්න එපා. හරි. මේකෙදි මං අනිවාර්යයෙන්ම සතිය එන්න වෙනකොට මං උඹලව ප්‍රොෆිට් පැත්තේ හෝ උඹලව ලොස් නොවන තැන අනිවාර්යයෙන්ම තියෙනවා. කොහොම හරි ගන්නවා. හැබැයි උඹලගෙන් වෙන්න ඕනේ දේ මොකද්ද? අනිවාර්යයෙන්ම මම දීලා තියෙන මෙතඩ් එකට යන්න ඕනේ. මල පෙරේත වෙන්න එපා. පෙරේත වුණොත් මේ ගමන යන්න බෑ. හරි. ඉතින් මේකෙදි මම කලින් ප්‍රොමෝෂන් එක ගැන මම කියන්නම්. දැන් අපේ කලින් ටීම් එකක් හිටියා. එතකොට අපේ මට මතක විදිහට KG Crew එකෙන් අපි ප්‍රොමෝෂන් එකක් කරේ. එකෙන් ඇවිල්ලා හිටියා 1000ක් විතර මෙම්බර්ස්ලා. එතකොට එතනින් 100ක් විතර VIP එකට සල්ලි දාගෙන ආවා. මෙතඩ් එකට හැබැයි ගියේ 10ක් 15ක්. ඉස්සල්ලාම ගියා 20ක් 25ක් විතර මෙතඩ් එකට ගියා. ලස්සන්ට ඒගොල්ලෝ chart ගහගෙන වගු ගහගෙන ඩේ ට්‍රේඩ් එකට දාගෙන එහෙම ලස්සනට ගියා ඒ ගමන. ඔයාලට ඒව තේරෙයි. නමුත් එතනින් 15ක් විතර තමයි හරියටම එන්ඩ් වෙනකම්ම ගියේ. දැන් ඒගොල්ලෝගේ වොලට් එක ඩොලර් 1000 පැනලා. ගොඩක් කට්ටිය ඩොලර් 3000 වගේ ගිහිල්ලා මේවේ ඩොලර් 100ෙන් පටන් ගත්ත කට්ටිය. හරි. ඩොලර් 1000කින් වගේ පටන් ගන්න තියෙනවා නම් වඩාත් හොඳයි. නමුත් ඩොලර් 100 කියන්නේ හොඳටම ඇති. අපේ මිනිමම් amount එක ඩොලර් 100. හරි. ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න. ඩොලර් 100ක් දාගෙන එන්න බලන්න. මොකද මම ඩොලර් 20 30 දාගත්තත් මම අනිවාර්යෙන් ගන්නවා VIP එකට. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ඉන්නේ අවදානමක. හරි. ඔතන ඩොලර් 100 හදා ගන්නකම් හරිම අවදානම ලෙවල් එක කියන්නේ. මොකද ඔයාට ලොස්ට් එකක් දරා ගන්න තරම් ඔයාගේ වොලට් එක ස්ට්‍රෝං නැහැ.
හරි. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ $100 තමයි recommend amount එක කියලා. මොකද මම මේවා openly කියන්නේ මට බොරු කියලා උඹලව අරගෙන නිකන් මේ මම ඇඟේ කිරි ගා ගන්න කැමති නෑ. හරි. ඒකයි මම openlyම මේවයි කතා කරන්නේ. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලා මතක තියාගන්න ඕනි මේකෙදි lost profit දෙකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේක හැමදාම profit කියලා එකක් නැහැ. හැබැයි අපි හැම වෙලාවෙම loss පැත්ත අඩු කරගෙන profit පැත්ත වැඩි කරගෙන තමයි මේ ගමන යන්නේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. මොකද මම මේකේ profit විතරයි. ඒ කියන්නේ අපි හිතමුකෝ දවස් 5ක් 6ක් ඔයා ඇවිල්ලා ඉඳලා බලන් ඉන්න හැමදාම profit. ඒක කිසිම ප්‍රශ්නයක් නැතු වෙලා ඔයා ආපු දවසේ loss එකක් යනවා. හැබැයි එදාට ඔයා අල්ලලා තියෙන්නේ ඔක්කොම ටික එක ට්‍රේඩ් එකට අල්ලලා ඉවරයි. හරි සමහරවල්ලාට මං දීලා තියෙන SL එකටවත් එනකන් ඉන්න කලින් ට්‍රේඩ් සම්පූර්ණ account එක wash වෙන්නම ට්‍රේඩ් දාලා. හැබැයි මේ වගේ මෝඩ වැඩ කරගත්තොත් එතනදී මට ඔයාට උදව් කරන්න බෑ. ඒක නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ මගේ මෙතඩ් එක ජීවමානයි. මේ වෙනකන් තාම බ්‍රේක් වෙලා නැහැ. හරි. ඉතින් ඒකින්ද අපි මේ මෙතඩ් එකට යමු. මෙතඩ් එකට ගියොත් ඔයාට ගොඩ යන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ රිස්ක් එක ගැන කතා කරා, බ්‍රෝකර් ගැන කතා කරා, මේ හැම දෙයක් ගැනම කතා කරා. මේ ගේම් එකේ කොහොම හරි මං උඹලව අරගෙන යනවා. මැච් එක මං ගහලා දෙනවා. හැබැයි උඹලගෙන් ඕන වෙද්දී තමයි මෙතඩ් එකට යන්න. හරි. එතකොට මේකෙදි මතක තියාගන්න ඕන අනිත් කාරණය තමයි ඔයාලා අපේ referral link එකෙන් account එකක් හදාගෙන join වුණා කියලා ඔයාට හැමදාම VIP ඉන්න බෑ. පළවෙනිම දේ තමයි ඔයා trade කරන්න ඕනි. හරිද? ඒ වගේම ඔයාගේ wallet එක grow වෙන්නත් ඕනි. ඒ හැම දෙයක්ම check කරනවා. check කරනකොට වැඩේ වෙලා නැත්නම් ඔයා මල පෙරේත විදියට දාලා wash කරගෙන එහෙම නැත්නම් කෙලවගෙන අනේ අයියේ මම ඊළඟ පාර ආයි කීයක් හරි දාගෙන ඉන්නම් ඒ බයිල වැඩක් නැහැ අයින් කරනවා. හරි? දැන් බලන්න අපේ 100ක් හිටියට දැන් ඔයාලා ආයෙනකොට 20ක් විතර ඉන්නේ. එතකොට ඒ කියන්නේ අනිත් 80ම අයින් කරලා. හරි? හැම වෙලාවෙම හලා මට ඕන හොඳම ටීම් එක විතරයි මං ගන්නෙ. හරි? ඒක නිසා ඊගෙන තරහ වෙන්න එපා. VIP එකට එනවා කියන එක හැමදාම VIP ඉන්න තියෙන ටිකට් එකක් නෙමෙයි. VIP ඉන්න ඕන නම් ඔයා ප්‍රොෆිට් කරන්න ඕනි. ඒ වගේම ඔයාගේ wallet එක grow කරගෙන තියෙන්නත් ඕනි. හරි? ඒ කියන්නේ ඔයා ගමනක් යන්නේ නැත්නම් මම මේ කන කට්ටෙන් ඇත්තටම ප්‍රයෝජනයක් නැහැනේ. හරි? ඒ ගැන තරහ වෙන්න එපා. ඊටාත්ම ආදරෙන් කරන මතක් කිරීමක්. හරි? එහෙනම් ඉතින් ඔක තමයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. අපි ඊළඟ සිග්නල් එකෙන් සෙට් වෙමු channel එකේදී. එහෙනම් හැමෝටම good luck.